අටවසරේ දරුවෝ හැමෝම හොඳින් අහගන්න පුතේ. ඔයාලගේ අටවසරේ අච්චුපතේ පාඩමක් තමයි. ඒ කොටසක් තමයි මේ මහා පොදු සාධකයේ සහ කුඩා පොදු ගුණාකාර කියලා කියන්නේ. කෙටියෙන් කිව්වොත් ඕනම දරුවෙක් දන්නෝ මා හෝ සා සහ හූ හෝ භූ ගැන තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි. දරුවෝ අහගන්න. ඔයාලා මොනවා හරි පාර්සල් කරද්දී හරි ගෙදර ගෙන බඩු ටිකක් පාර්සල් කරද්දී ඔයාට එක දෙයක්වත් ඉතුරු වෙන්නේ නැතුව අර පාර්සල් කරන ක්‍රමයක් ගැන තමයි මෙන්න මේ මහා පුදු සාධකයෙන් උගන්වන්නේ. ඒ වගේම කුඩා පොදු ගුණාකාරයේ ඒ හා සමාන තේරුමක් වෙන දෙයක් තියෙනවා. අපි මුලින් චුට්ටක් ඉගෙන ගමු. මොකක්ද මේ මහා පොදු සාධකය කියන්නේ? මොකක්ද මේ කුඩා පොදු ගුණාකාරය කියලා කියන එකේ සැබෑ අර්ථය? රයිට්. මෙන්න මේක. අපි මුලින්ම බලමු මෙන්න මේ මහා පොදු සාධකය ගැන. මහා පොදු සාධකය අහන දරුවෝ මහා පොදු සාධකයනේ. ඒක ඒ කෙටි වචන ගත්තම තමයි මා හෝ සා කියන කෙටි නම හැදිලා තියෙන්නේ. එහෙනම් ඔය තර ඉගෙන ගන්න. මේ මා හෝ සා කියන්නේ මහා පොදු සාධකයට අපි උදාහරණයක් ඇසුරේ උදාහරණයක් උදේ බලා ගන්න 24යි 18යි කියන කෙනාම ගන්නන්කො. ඔය දරුවෝ දන්නෝ 24යි 18යි කියන සංඛ්‍යා දෙකට මහා කෙසේ වෙතත් පොදු කෙසේ වෙතත් සාධක තියෙනෝනේ. සාධක ඔයා දන්නවනේ සාධක කියන්නේ ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා කියලා. 6 වසරේ ඉඳන් මෙහෙමනේ. දැන් 6 වසර ක්‍රමයට හෙව්වොත් අපි 24 සාධක හොයලා ඉමුද පුතා. ඒ වගේම 18 සාධකත් හොයලා ඉමුකෝ. ඔයාගේ චක්‍රේ එක ගුණාකාර දෙන්නම භාවිතා කරලා අපිට පුළුවන් 24 ලියන්න එක් වරක් 24 දෙවරක් 12 තුන් වරක් 8 හතර වරක් 6 පස් වරක් චක්‍රේ නැහැ 6 වරක් 4 නැවත ලියුව කියලාට අලුත් එකක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නැවත පරීක්ෂා කරන්නත් එපා. ඔයාට එනවා 24 සාධක ටික ලෙස 1 2 මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ලස්සනට යන්න. 3 4 6 8 12 සහ 24 පුතේ අහගන්න. එහෙනම් මොන්න 24 සාධක 24 හොඳටම බෙදෙන සංඛ්‍යා ටික තමයි මේ ඉන්නේ. අනිත් මොන කෙනාගෙන් බෙදුවත් ඉතිරිය ඔබට ලැබෙනවා. 18ක් අපි ඒ වගේ හොයාගමු. ඔන්න එනම් 24 සාධක ටික හෙව්වේ. 18ක් අපි චක්‍ර ලියමුද? මේ බලන්න 18 චක්‍ර. ඒ කියන්නේ වරක් 18 එයා හැදෙන විදිහ. හරි. දෙවරක් 19 තුන් වරක් 6 හතර වරක් චක්‍රේ නැහැ පස් වරක් චක්‍රේ නැහැ 6 වරක් 3 නැවත ලිව්ව කියලා ඔයාට අලුත් කෙනෙක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා 18 සාධක ටික පිළිවෙලින් අපි ලියමු. මෙතන යකින්. 18 කියන්න කොහොමද? 1 2 3 6 ඉන්නවා 9 ඉන්නවා 18 ඉන්නවා. පුතේ හොඳින් ඔයා හොත්තටම තේරුම් ගන්නවට මේ ක්‍රමයේ ඉගෙන ගත්තම කිසි ගේමක් නැහැ. මාකෝසා කියන එක ඔයාලට තහවුරු වෙන්න. හරිද? පාඩම් කරන එකක් නෙවෙයි. මෙහෙමනේ. දැන් 24 සාධක ටිකනේ මේ තියෙන්නේ. 24 සාධක ටික. මේ තියෙන්නේ 18 සාධක ටික. සාධක කියන්නේ ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවල. මම ඔයාලට මෙහෙම දෙයක් කියන්නම්. මෙන්න සාධක. හරි. මේ තියෙන්නේ සාධක. ඊට පස්සේ මම ඔයාට කියනවා පුතේ අපි මේකේ පොදු සාධක රවුම් කරමුද? පොදු කියන්නේ දෙදෙනා ළඟම තියෙන ඒවනේ. දෙදෙනා ළඟම තියෙන ඒවනේ. දෙදෙනා ළඟම මේ දෙන්නගෙම ළඟ තියෙන ඒවා. කො බලන්න එනම් පෝසා පුළුවන් මේ පෝසා. පෝසා කියන්නේ පුතේ පොදු සාධක. 1 2 3 6. එහෙනම් දරුවෝ 24යි 18 පොදු සාධක ඔබට පැහැදිලි 1 2 3 6. දැන් එහෙනම් මෙතන ඉන්න ලොකුම කෙනා මම ඔයාලට පෙන්වන්නද? ලොකුම කෙනා මෙන්න මේ ඉන්නේ. එයා තමයි මහා කෙනා. ඒ නිසා අපි යාට කියනවා මා හෝ සා කියලා. ඒ කියන්නේ
පොදු සාධක අතරින් විශාලම සාධකය මහා පොදු සාධකය කියනවාට හරි ලස්සනට දැන් නම් තේරුණා. ඔව් පැහැදිලි. තාම ලේසි එකක්. එහෙනම් පුතේ මේ සංඛ්‍යා දෙකම බෙදන්න පුළුවන් සංඛ්‍යා අතුරින් විශාලම සංඛ්‍යාව තමයි මහා පොදු සාධකය හෙවත් මාකෝසා කියලා අපි කියන්නේ. ඉතින් අපි මේ මහා පොදු සාධක වෙන ගමනේදී ක්‍රම කිහිපයක් තියෙනවා මාකෝසා හොයන්න. මම ඔයාලට ක්‍රම දෙකක් උගන්වන්නම්. මේ බලන්න පුතා. එකක් ඔන්න මේ 24යි 18යි අපි යන්නේ ළමයි මහා පොදු සාධකය හොයන්න. හරි? ඔයාලගේ මහා පොදු සාධකය හොයන්න යන්නේ. ඒ යන ගමනේ මම කොටස් දෙකක් ඔයාලට කියලා දෙනවා කියන්නේ ක්‍රම දෙකක්. පළවෙනි ක්‍රමයේ බැලුවොත් ඔයාලට පේන්නේ මම ඒකට කියන්නම් ප්‍රථමක සාධකවල සාධකවල ගුණිතයක් සේ ලිවීමෙන් මෙතෙන්ට මම දානවා කෙලින්ම බෙදීමේ ක්‍රමය කියලා. බෙදීමේ ප්‍රථමක සාධකවලින්ම තමයි බෙදීමේ ක්‍රමය කියලා තමයි මෙයා ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. හරි බෙදීමේ ක්‍රමය. සුළු මොහොතකින් අපි මේ දෙකම ලස්සනට ඉගෙන ගමු. හරි. පුතේ පළවෙනි ක්‍රමයට අනුව ඔයා කරන්න ඕනි මේ 24යි මේ 18යි ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යන්න. ඔන්න බලන්නකෝ දැන්. ඔයාලට මේ වැඩේ හුරුයි. හරිද? දෙකෙන් බෙදනවා. මතකනේ ප්‍රථමක සංඛ්‍යා ටික. ඔය කියන්නේ 2 3 5 7 11 13 17 ආදී ලෙස ඉදිරියට යනවා. ප්‍රයිම් නම්බර් කියන්නේ ප්‍රථමක සංඛ්‍යා 12. 12ත් දෙකෙන් බෙදන්නකො 6යි. 6ත් දෙකෙන් බෙදන්නකො 3යි. මම මේ වේගෙන් කරන්නේ 8 වසරේ දරුවෙක් නම් ඔබ මේ ටිකා වේගෙන් කරන්න පුරුදු වෙලා ඉන්නේ 7 වසරේ. ඒකයි. 18ත් බෙදාගෙන ඉන්නම්. දෙකෙන් බෙදෙනවා 9. ඔන්න 9 ආවා. දෙකෙන් බෙදෙන්නේ 3ෙන් බෙද. 3යි. 3ෙන් බෙදන්නේ 1යි. ඔන්න දැන් පුතේ මම මේ දෙකම බෙදලා ඉවරයි. හොඳේ. දැන් ලස්සනට 24යි 18යි එක කෙලි ඉස්සරහට ලියනවා මෙන්න මේ විදිහට. මේ ඇවිල්ලා 24 හැදෙන ක්‍රමය. කියන්නේ 2 2 2 3. මේ ඇවිල්ලා 18 හැදෙන ක්‍රමය. ප්‍රථමක සාධකවල ගුණිතයක්සේ ලිවීම කියන්නේ ඔන්න ඕකටයි. මෙන්න මෙතනින් පස්සේ ඔයාට මාකෝසා හොයන්න පොඩි ක්‍රමයක් තියෙනවා. මේ බලන්නකො. මා ඕ සා සෙවීම කරන්නේ පුතේ ඔයා මෙන්න මෙහෙම සමාන සංකේත නැත්නම් සමාන ඉලක්කම් නැත්නම් සමාන ප්‍රථමක සංඛ්‍යා රවුන්ඩ් කරන්න. යුගල රවුන්ඩ් ජෝඩු හදන්න කියමුකෝ. රයිට්. දැන් මේ දෙකට තව එක්කෙනෙක් නැහැනේ මෙයාට. මේ නෑ. මේ තුනට තව එක්කෙනෙක් උඩත් නැහැනේ. අපට පුතේ ජෝඩු දෙකයි හදාගන්න පුළුවන් උනේ. ජෝඩු කීයක් හදාගන්න පුළුවන් වුණාද? දෙකයි. ඔයා දන්නවද එක ජෝඩුවකින් නැත්නම් එක යුගලකින් අපිට ගන්න අයිතිය තියෙන්නේ එක්කෙනයි. කපල් එකකින් එක්කෙනාටයි ඉස්සරහට යන්න පුළුවන්. කියලා හිතන්න. දෙවරක් තුන 6යි. ඔයාලට මතකයි අර කලින් අවස්ථාවෙත් අපිට ආවේ 6 නේද? එහෙනම් ඔන්න ඔයාට ලේසියෙන් හදන ක්‍රමයක් සාධක හොය චක්කර ලියලිය කාලේ නාස්ති කරන්න එපා. 24යි 18යි වෙන වෙනම ප්‍රථමක සාධක වලින් බෙදලා ප්‍රථමක සාධකවල ගුණිතයක්සේ ලියාගෙන මෙන්න මේ ක්‍රමය ඔබ අනුගමනය කරොත් ඔයාට ඉක්මනින්ම උත්තරය ලැබෙනවා. ඔන්න එහෙනම් ප්‍රථමක සාධකවල
බලවල ගුණිතයක් සේ ලිවීමේ ක්‍රමය. කියන්නේ ප්‍රථමක සාධකවල බලවල ගුණිතයක් සේ ලිවීමේ ක්‍රමය. අපි ඒක කොටු කරලා තියමු. ඔන්න ප්‍රථමක සාධකවල ප්‍රථමක සාධකවල ගුණිතයක් සේ ලිවීමේ ක්‍රමය මගින් මහා පොදු සාධකයේ සෙවීම තමයි මේ තියෙන්නේ. අයිත් ගන්න ප්‍රථමක සාධකවල ගුණිතයක් සේ ලිවීම මගින් මහා පොදු සාධකය සෙවීම. මම කිව්වනේ ඔයාලට දැන් ක්‍රම දෙකක් කියලා දෙනවා කියලා. ඉතින් ඔයා මේ ක්‍රමේ කිහිප වතාවක් බලන්න. කිහිප වතාවක් බලලා පුරුදු වෙන්න. වෙනත් සංඛ්‍යාවලටත් මේක කරලා බලන්න. හරි. මෙන්න පුතේ හැමෝම කැමති ක්‍රමේ. හරිද? බෙදීමේ ක්‍රමය. ඔයා වෙන වෙනමනේ මේකේ බෙදුවේ. වෙන වෙනමනේ. දැන් කරමු මෙහෙම. දැන් අපි මේ දෙන්න එකපාර අල්ලගන්න ඕන. වෙන වෙනම බෙදපු ඩබල දැන් එකපාර අල්ලගෙන දෙන්නටම හරියන්න ඔහම දාන්න. පුතේ මේ 24යි මේ 18යි දෙන්නම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාවක් ඉන්නවා දෙක. මොන බාන කරන වැඩි දෙපාරට කරපු වැඩේ වන් ෂොට් කරන්න හදන්න. හැබැයි 24 බෙදෙන්නත් ඕනේ මෙන්න මේ වගේ ලස්සනට 18 බෙදෙන්නත් ඕනේ මේ වගේ ලස්සනට. දෙන්නම බෙදෙන්නේ නැත්නම් බෙදන්නේ නැහැ. හරි? දැන් 12 දෙකෙන් බෙදෙනවා 9 දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් මේකට දෙක ගන්න බෑ. එතකොට කවුද ගන්නේ? 3. ඔව් 12 3ෙන් බෙදෙනවා 4යි. නියමයි 9ක් 3ෙන් බෙදෙනවා 3යි. දැන් මේ 4 මේ 3 4 දෙකෙන් බෙදෙනවා 3 බෙදෙන්නේ නැහැ. එහෙනම් 3ෙන් බෙදමු. 4 3ෙන් බෙදෙන්නේ නැහැ. හරියන්නේ නැහැ. 5 6 එකක්වත් හරියන්නේ ඉවරයි. තවත් බෙදෙන අය ඉවරයි. ඒ නිසා දරුවෝ බලා ගන්න මා පොසා හොඳට මතක තියාගන්න ඔයා දෙදෙනාම බෙදෙනව නම් විතරයි බෙදන්නේ. මෙතනින් පස්සේ තවත් ඔයාට බෙදන්න කට්ටිය නෑනේ පුතා. තේරුණාද? මේ දෙන්නම බෙදෙන කෙනෙක් මේ ලෝකේ නෑනේ. එහෙනම් එක හැරපොත් ප්‍රථමක සංඛ්‍යා නෑනේ. ඒ නිසා දෙවරක් 3 මෙන්න මේ ජෝඩුව තමයි ගුණ කරන්නේ. දෙවරක් 3 6යි. ඔබට පැහැදිලි මෙන්න මේ ආපු උත්තරේම නේද මේ එන්නේ. එහෙනම් ඔන්න ඔයා ප්‍රථමක සාධක වලින් එකපාර බෙදීම ක්‍රමය මගින් බෙදීමේ ක්‍රමය මගින් මහා පොදු සාධකය හරි ලේසියෙන් හේවුවා. එහෙනම් පුතේ මම හිතනවා ඔයාට කිසිම ක්‍රමයක් කියන්නේ නැති වෙලාවක මම යෝජනාවක් කරනවා. බෙදීමේ ක්‍රමයෙන් ඔයාට ඉක්මනින් උත්තර එනවා. මේකත් ඉතාම හොඳ ක්‍රමයක්. හරි. එහෙනම් ඔන්න මහා පොදු සාධකයක් හොයන්නේ කොහොමද කියනවා ඉගෙන ගන්න. මම ඒ එක්කම පුතේ ඔයාට කියලා දෙන්නම්. මේ මහා පොදු සාධකය එදිනෙදා ජීවිතයේදී අපිට භාවිතා වෙන විදිහ. ඒකෙන් ඔයාගේ විභාගයේ එන ප්‍රශ්නයකටත් උදව්වක් වෙන විදිහ. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේදී කියන්නේ මේ අහන්න ඔයා ළඟ දත් පුරුසු 24ක් දත් පුරුසු පුරුසුවක් 24ක් සබන් කැට 18ක් සබන් කැට ඔබ කැමති සබන් කැටයක් සන්ලයිට් මූණේ ගන්න නම් හොඳ නෑ. හරි. සන්ලයිට් කැට 18ක් නැත්නම් සබන් කැට 18ක් දත් පුරුසු ටූත් බ්‍රෂ් 24ක් තියෙනවා. මම ඔයාලට මෙහෙම කියනවා. පුතේ එකක්වත් ඉතුරු වෙන්නත් බෑ. හැබැයි ඔයා පාර්සලයක් හදන්න ඕනි. පාර්සල් කිහිපයක් හදන්න ඕන පාර්සල් මේ හැම පාර්සලයකම තියෙන දත් බුරුසු ගානයි සබන් කැට ගානයි සමාන වෙන්න ඕන. හිතන්නකෝ ඔයා කාට හරි තෑගි දෙන්න කියලා දරුවෝ ටිකකට යාළුවෝ ටිකකට එයාලා මේ පැකට් එකක් කඩලා අරන් බැලුවොත් එයාට පේන්න ඕන මොකද්ද? පේන්න ඕන හැමෝගෙම පාර්සල් වල සංයුතිය එක වගේ. සංයුතිය එක වගේ කියන්නේ එයාලා රණ්ඩු වෙන්නේ නැහැ. ඔයාගේ එකේ කොච්චරක් තියෙද මගේ එකේ කොච්චරක් තියෙද කියලා එයාලා දුක් වෙන්නේ. මොකද හැමෝගෙම පාර්සල් එක වගේ. සංයුතිය සමානයි. අන්න ඒ නිසා පුතේ
මේ දත්පුරුෂු ටිකයි සන්ලයිට් ටිකයි ලස්සනට පැක් කරන්න ඕනි. එකකවත් අඩු වැඩි නොවෙන්න. හැබැයි පුරුෂුවක්වත් ඉතුරු වෙන්න බෑ. මෙන්න මේකේදී ඔයා භාවිතා කරන්නේ මෙන්න මේ මහා පොදු සාධකය කියන ක්‍රමය. හිතන්න පුතා ඔයා තාචුට්ටක් තනියම හිතන්න. හරි? ඔයා මේ 24යි 18යි බෙදීමේ ක්‍රමයෙන් මහා පොදු සාධකය හොයන්න. දෙකෙන් බෙදුවා 12යි 9යි. ඔයාට මතකයි දැන් 3ෙන් බෙදුවා 4යි 3යි. තවත් බෙදෙන අය නැහැ. ඒ කියන්නේ නැවත වතාවක් මාකෝසා හොයමු අපි මෙයාගේ මේ පැත්ත 3 කරලා දෙවරක් 3යි. එහෙනම් ළමයෝ දැන් 6 ආවා. ඔයා දන්නවද සමාන පාර්සල් 6යි ඔයාට හදන්න පුළුවන්. ඒම නිසා පිළිතුර පාර්සල් 6යි. තව දෙයක් මම ඔබට කියන්නම්. පාර්සල් 6ක්නේ දැන් හදන්නේ. හරි. පාර්සල් 6ක් හැදුවම එක පාර්සලයක අන්තර්ගතය ඔබෙන්නවා. එතකොට ඔයා කරන්නේ මෙහෙමයි. ඔයාට පුළුවන් දත්පුරුෂ 24ක් තියෙනෝනි. 24 6න් බෙදුවොත් පුතේ 4ක් එනවා. එහෙනම් දත්පුරුෂ 4ක් තියෙනවා. සබන් කැට 18 6න් බෙදන්න 3ක් එනවා. එහෙනම් ඔන්න සබන් කැටත් මේ පාර්සලේම 3ක් තියෙනවා. එහෙනම් පාට පැහැදිලි දත්පුරුෂ 24යි සබන් කැට 18යි සමාන ප්‍රමාණ වනසේ එකක්වත් ඉතිරි නොවනසේ සෑදිය හැකි උපරිම පාර්සල් ගාන 6යි. ඒකට අපිට උදව් කරේ මහා පොදු සාධකය. ඒ නිසා අපි මේවට කියනවා පාර්සල් ගණන්. මාකෝසාන පාර්සල්. හරි. මාකෝසාන පාර්සල් ගණන්. එතකොට එක පාර්සලයක අන්තර්ගතයේ හෙව්වේ පුරුෂ 24 6න් බෙදුවම 4යි. ඔයාට ලැබෙනවා නම් මේ පාර්සලේ කඩලා බලන්න. මේක ඇතුලේ තියෙනවා දත්පුරුෂ 4ක් සබන් කැට 3ක්. ඔන්න ඔවැනි ගණන් වලට අපි කියනවා මහා පොදු සාධකයේ භාවිතා වෙන ගැටලු. හරිම ලේසි.